මගේ මහත්තයා ඔෆිස් ගිය දවසක මෙන්න මෙහෙම තමයි මගේ වැඩ ටික කරන්නේ. ලංකාවේ ඉන්නකොට නම් උදේට නැගිටලා චැන්ඩි පාට ඇඳගෙන ඔෆිස් එකට ගිහිල්ලා හවස් වෙලා ගෙදර එනකොට මගේ අම්මා පුතාවත් බලාගෙන අපිට කෑමත් හදලා තියෙනවා. මොකද මගේ අම්මා හිටියේ මගේ යහ ගෙදර. ඉතින් දැන් එහෙම කවුරුත් නැහැ. අපි ඉතින් මේ රටේ ඉන්නේ තනියෙන් හැමදේම කරගන්න ඕනේ අපි. උදව්වට කවුරුත්ම නැහැ. ඉතින් මගේ මහත්තයා ගෙදර ඉඳන් තමයි ගොඩක් දවස් වලට වැඩ කරන්නේ. ඒ වුණාට වැඩට යන දවසට මේම තමයි මගේ වැඩ කටයුතු මං කරගන්නේ. උදේට නැගිටලා තේකක් හදාගෙන බොන ගමන් පුතාට කෑම වේලක් ලෑස්ති කරනවා. ඒගොල්ලන්ගේ පාසලේ ඒගොල්ලන්ට ඉන්ටර්වල් දෙකක් තියෙනවා. ඉතින් දවල් ඉන්ටර්වල් එකට නම් එහින් හොට් ලන්ච් එකක් හම්බ වෙනවා. එයා ගොඩාක් වෙලාවට ගන්නේ රයිස් ඇන්ඩ් චිකන්. එක එක ජාති කෑම තියෙනවා කලින් දවසේ. ඒක අපිට ඕඩර් කරන්න පුළුවන් ඉස්කෝලේ ඇප් එකෙන්. ඉතින් මේ පොඩි බ්‍රේක් එකකට කන්න තමයි මම මේ කෑම ටික දාන්නේ. එයා මේ බන් එකට හරිම කැමතියි. ඉතින් ගොඩක් වෙලාවට මේක කන්න ආසයි. ඒ හින්දා ඒකෙන් පොඩි කෑල්ලකට මම ක්‍රීම් චීස් ටිකක් ගාලා සොසේජ් එකක් බැදලා දානවා. ඒ වගේම සොසේජුයි බේකන් පේස්ට්‍රි පොඩියට හදපු 3ක් දැම්මා. ඒ වගේම පළතුරු වලින් එයා ඉස්කෝලේ ගෙනියන්න කැමති මිදි විතරයි. ඉතින් මිදි ටිකකුත් හොදලා තව බොක්ස් එකකට දැම්මා. ඒගොල්ලන්ගේ ඉස්කෝලේ පටන් ගන්නේ උදේ 9ට. ඉස්කෝලේ ඇරෙන්නේ 2:00ට. සමහරක් දවස් වලට ආෆ්ටර් ස්කූල් තියෙනවා. එතකොට තව පැයක් ඉස්කෝලේ ඉන්නවා. ඉතින් මේ ටිකක් පැක් කරලා මමත් ලෑස්ති වෙලා චූටි පැටියවත් අරගෙන අයියවත් අරගෙන ඉස්කෝලේට යන්න ලෑස්ති වුණා. අපි ගෙදරින් පිටත් වෙනකොට 8:20 විතර වගේ. සාමාන්‍යයෙන් නම් විනාඩි 10යි යන්නේ ඉස්කෝලේට යන්න. ඒ වුණාට ඉතින් මේ වෙලාවට යනකොට පැය භාගයක්වත් යනවා. පුතාව පාසලට දාලා ඇවිල්ලා පැටියව මම කොට් එකේ තියලා මගේ රස්සාවත් කරගන්න එපයි. ඉතින් පොඩ්ඩක් ලොක් වෙලා වැඩ කරන අතරතුර දුවවත් සැරෙන් සැරේ බලාගෙන හිටියා. ඊට පස්සේ එයාත් එක්ක කතා කර කර ඉන්න ගමන් කොට්ට උර බෙඩ්ෂීට් මාරු කරලා එයාව නිදි කරන්න තමයි ට්‍රයි එකක් දුන්නේ. හැබැයි මේ කෙල්ලව නිදි කරන එක නම් හරිම අමාරු වැඩක්. දැනටම හෙම්බත් වෙලා ඉන්නේ. හැබැයි ඉතින් බ්‍රේක් එකක් ගන්න වෙලාවක් නැහැ. නිදි කරන්න හදපු උත්සාහය හරි ගියේ නැහැ. ඉතින් පුතා උදේ ඉස්කෝලේට යන්න කලින් යාට ක්‍රීම් ක්‍රැකරුයි චීසුයි කන්න ඕනේ කිව්වා. ඒක දුන්නට එයා කෑවේ නැහැ. අන්තිමට ඒක තමයි මම උදේට කෑවේ. ගොඩක් වෙලාවට මහත්තයා වැඩට යන දවසට මට උදේට කන්න නම් chance එකක් හම්බ වෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් මේ කෙල්ල නිදාගත්තා පැය භාගයක් ඊට පස්සේ එයාවත් අරගෙන ඇවිල්ලා වැඩ කරන ගමන් එයාට දවල් කෑම එක කන්න දුන්නා. එයා දවල් කෑම කාලේ වුණාට පස්සේ එයාව ඇඳුම් මාරු කරලා පොඩ්ඩක් සෙල්ලම් කරා. මං හැමදාම දවල්ට බබාට ඔයිල් මසාජ් එකක් දෙනවා. ඉතින් ඒකත් දීලා එයාව පොඩ්ඩක් හොරතල් කර කර ඉඳලා මගේ වැඩ ටිකත් කරගත්තා. දැන් නම් හොඳටම බඩගිනි. ඉතින් ඉරිදා දවසේ අපි
ව්‍යංජන 2-3ක් හදලා ෆ්‍රිජ් එකට දාලා තියෙනවා. එතකොට සතියේ දවසේ අපිට කිසි කරදරයක් නැතුව කෑම ටික කන්න පුළුවන් දවල්ට. ඉතින් ඉරිදා දවසේ හදලා තිබ්බ කෑම ටිකකුත් බෙදාගෙන මං කන්න ලෑස්ති වුණා. ලංකාවේදී නම් රෑ කෑම ඊළඟ දවසේ කන්නේ නෑ. දවල්ට උයපුවා රෑට කන්න බෑ. ඒ වුණාට දැන් නම් කලින් දවසේ හදාගෙන දවස් 2ක් විතර තියාගෙන කනවා ෆ්‍රිජ් එකේ කෑම. කාලේ ඉවර වෙලා ආයිත් මගේ ඔෆිස් එකේ වැඩ ටිකකුත් කරලා ඉවර වෙලා පුතාව ගේන්න යන වෙලාව හරි හින්දා අපි දෙන්න ලෑස්ති වුණා. 2:10ට විතර අපි ගෙදරින් පිටත් වුණා. ගිහිල්ලා පුතාවත් අරගෙන ඇවිල්ලා මගේ වැඩ ටිකකුත් කරගෙන චූටි දුවව තව පාරක් පොඩ්ඩක් නිදි කරව ගත්තා. ඊට පස්සේ 4:00 විතර මගේ පුතා මට තේකකුත් හදාගෙන ආවා. ඉතින් ඒක බීලා දුවට රෑ කෑම ලෑස්ති කරා. මං දුවට රෑ කෑම හවස 5:00 වගේ වෙනකොට දෙනවා. මේ මස් කෑල්ල බැත්තට ඒක ඉතින් යට අතින් අල්ලගෙන හප ඉන්න තමයි දුන්නේ. මම මෙතන දෙලුම් ජූස් ටිකකුයි ස්ට්‍රෝබෙරි ගෙඩි දෙකකුයි පොඩි පෑන් කේක් දෙකකුයි තමයි යාට රැට කන්න දුන්නේ. ඉතින් ඊට පස්සේ තාත්තගේ ඔෆිස් රූම් එක අපි ක්ලීන් කරලා තියන්න පොරොන්දු වුණ හින්දා ඒක ක්ලීන් කරන්න ලෑස්ති වෙනකොට මගේ පුතා බාරගත්තා ඒ වැඩේ කරන්න. ඉතින් එයා ලස්සනට ක්ලීන් කරලා ලෑස්ති කරලා තිබ්බ තාත්තගේ කාමරේ. ඊට පස්සේ එයා ඉන්ස්ටන්ට් නූඩල් එකක් එල්ලුවා. මාසෙකට සැරයක් වගේ තමයි ඉන්ස්ටන්ට් නූඩල්ස් එකක් එයාට අපි දෙන්නේ. ඉතින් එයාට අද මම ඒක හදාගෙන කන්න දීලා රෑ කෑම හදන්න ලෑස්ති වුණා. මේ ෆ්‍රෝසන් පරාටා වලට ගී ටිකක් දාලා රත් කරලා ගත්තම හරිම රසයි. ඉතින් ඒවා තමයි රෑට කෑවේ. ඊට පස්සේ මගේ මහත්තයා ගෙදර ආවා. ඉතින් රෑ කෑම කාලිවල දවස ඉවර වුණේ නැහැ. ඊට පස්සේ තමයි රෑ ෂිෆ්ට් එක පටන් ගන්නේ.